අපිට දැනගන්න ඕනේ දැන් අවසන් කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ ඉදිරියේදී මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඔව් ඇත්තෙන්ම අද හවස තමයි අපිට මේ ජයරත්න අර VVIP පාලරයකට ගේන්නේ. හවස 4ට විතර තමයි ඒක අද ඔක්කොම ජයරත්න මල්ශාලාවේ අනුග්‍රහයෙන් තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් අද හවස 4ට ගෙනලා අද රෑ 10 වෙනකල් වගේ එතන අපි බලාපොරොත්තු මොකද 10 වෙනකල් විතර එතන දෙන්නේ. ඊට පස්සේ හෙට දවසත් අපි ජයරත්නගේ තියෙනවා. සමහරට අනිද්දා බොහෝ විට මට හිතෙනවා එක්ක චිත්‍රපට සංස්ථාවේ හෝ ගුවන්විදුලි සංස්ථාවේ ඇතුලේ මේක ඒ වැඩ කටයුතු කරේ කියලා. කොහොම හරි බදාදා තමයි අවසාන දවස අපිට දැනට දැනගන්න තියෙන කරුණු අනුව රජයේ අනුග්‍රහය ඇතුව
බදාදා දවසේ තමයි ඒ කටයුතු මේ නිදහස් චතුරස්‍රය කරලා නැවත ගෙනල්ලා අපේ ලතවල්පන මැතිණියගේ අවසාන ඉල්ලීම පරිදි බොරැල්ල කනත්තේ ඇයව මිහිදන් කරන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. ආදාහනේද භූමදානි තමයි කරන්නේ. මොකද ඒ කතෝලික හින්දා ඇයගේ අවසාන ඉල්ලීම භූමදානි. එතකොට නිදහස් චතුරස්‍රයේ මොන වගේ කාර්යයක්ද සිද්ධ වෙන්නේ? මට හිතන විදිහට දැන් ඒක තවම මට රජයේ පැත්තෙන් දැනුම් දුන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒකේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙනවා කියලා තමයි දැනට මට කියලා තියෙන්නේ. දේහේ ස්ථානයේ තැන්පත් කරන්න කියලා තමයි දැනට කියලා තියෙන්නේ. කොහොම හරි බදාදා තමයි අවසාන කටයුතු.